ඊයේ මම වත්ත වටේ යනකොට දැක්කා රතු ජම්බු පිරීලා පාර පුරත් වැටිලා තියෙනවා. අදට අවුරුදු ඉවර වෙලා සුමාන 2ක් විතර පහු වෙලා. අවුරුදු දවස්වල තිබුණා විවේකී බව. සතුටු වෙන්න කාරණාත් බොහොමයක් තිබුණ නිසා ජම්බු ගහේ මල් ඇවිල්ලා ගෙඩි පිරීලා ලස්සන දැක්කේ නෑ. මම ජම්බු ගෙඩි අහුලගෙන ඇවිල්ලා වත්තේ ගෙදර ඇතුලේ තනින් තන ජම්බු තිබ්බා. චූටි කුරුල්ලෝ ලේම්මු වෙනකොට හිතට සැනසීමයි බලාගෙන ඉන්න. කුරුල්ල ඇල්ලට හැමදාම හිමිදිරි කෑම දාන එක පුරුද්දක්. වීඩියෝ කරගන්න වෙනම බැරි වුණාට ගොඩාක් කුරුල්ලෝ මගේ වත්තට එනවා. වීඩියෝ කරන එකත් සමහර වෙලාවට එයාලට කරදරයක්. මේ වගේ කුරුළු ගෙවල් මම වත්තේ එල්ලනවා. පාන් කිරිත්තා කොණ්ඩ කුරුල්ලා මේ ගෙවල් ලස්සන කරනවා. මේ කූඩුවෙත් කාලයක් පාන් කිරිත්තෝ පැටව ඇති දෙඩි කළා. මේ සුදු ජම්බු ගහ රතු ජම්බු ගහ වගේම මගේ වත්ත සරු කරනවා. මී මැස්සෝ කුරුල්ලෝ පිරෙනවා මේ පළතුරු ගස් නිසා. හැමදාම එකම පිළිවෙලකටම ජීවිතේ යන්න ඕනි කියලා නියමයක් නෑ නේද? අද උදේට දවල්ට දෙකටම එකට මේ විදිහට තමයි මම කෑම ගත්තේ. අවසරුව මහා ධාරානිපාත වැස්සක්. වැස්ස පායපු ගමන් මට මතක් වුණේ මල් පඳුරේ තිබුණ පුංචි කුරුළු කූඩුව. හැමදාම හවස 6:00 විතර වෙනකොට මේ කූඩුවට පුංචි කුරුල්ලෙක් එනවා. පාන්දරින් ඒ කියන්නේ 6 විතර වෙනකොට ඉකිලිලා යනවා. මට හිතුනේ මේ තරම් පාත මල් පඳුරක රාත්‍රිය ගත කරන්න මේ පුංචි කුරුල්ලා අපිව මොන තරම් විශ්වාස කරනවා ඇති නේද? මහා සුළං වැස්සට කූඩුවට අනතුරක් නැහැ. පුංචි උනත් එයා දක්ෂ ඉංජිනේරුවෙක්. රැට මම තෝසේ හදලා ඇඹුලට ඉඟුරු සුදු ලුණු ගම්මිරිස් කොච්චි යහමින් දාලා චට්නියක් හැදුවා.
පළවෙනි තෝසේ එකේ ලුණු ඇඹුල් බැලුවා. හරිම රසයි. ගිහින් එන්නම්. සතුටින් ඉන්න.